අපි දන්නවා මේ ලංකාවේ ප්‍රචලිතව තිබෙනවා නොඑක් වටිනා දේවල් තැන්පත් කරලා හදපු භාණ්ඩාගාර උමං වගේ දේවල් ගැන. විශේෂයෙන් කියන්න ඕන කාරණේ තමයි පුරාණයේ වටිනා දේවල් විශේෂයෙන්ම රන් රිදී මුතුමැණික් වගේ වටිනා දේවල් පරිහරණය කිරීමේ වරප්‍රසාදයේ තිබුණේ රජු රාජකීයයන්ට සහ භික්ෂුන් වහන්සේලාට. ඒ අනුව ගම්බදවල රටේ වෙනත් ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව සතුව වටිනා දේවල් තබා ගැනීමේ වරප්‍රසාදයේ තිබුණේ නැහැ. මේක බොහෝ වෙලාවට මහනුවර අවදියේ වගේම නීතියෙන්ද තහනම් වෙන්න ඇති. ඉතින් මේ වගේ වාතාවරණයක් යටතේ මේ වටිනා දේවල් තැන්පත් කර උමං සහ එහෙම නැත්නම් ගබඩා ගැන හෝ ඒවා තැන්පත් කළ ස්ථාන ගැන කතා කිරීම ඇත්තටම නොයුතු නොවිය යුතු දෙයක්. උමං ගැන කියවෙන අවස්ථා තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා මහනුවර අවදියේ රචනා කරපු මන්දාරම්පුර පුවත කියන ග්‍රන්ථයේ කියවෙනවා දෙවන රාජසිංහ රජු සතුව ගව් දෙකක් දිග අත් දෙතිසක් පළල උමගත් තිබුණු බව. එහි තැන්පත් කර වූ භාණ්ඩ ගැන සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ සිරකරුවෙකු ලෙස ලංකාවේ හිටපු රොබර්ට් නොක්ස් ඔහුගේ එදා හෙළදිව කියන පොතේ මේ උමග ගැන සඳහන් කරනවා. මන්දාරම්පුර පුවතෙත් මේක මේ උමග සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී පමණ සඳහන් වෙනවා. මේක තමයි අපිට පේන එකම අවස්ථාව රාජකීයයන් සතුව තිබූ යම් යම් භාණ්ඩ තැන්පත් කරලා උමගක් නිර්මාණය කිරීම ගැන. මෙම තොරතුරේ තියෙන සත්‍යතාවය බලන්න මේ උමග බාරව හිටපු ඇමතියා ඒ නම සඳහන් වෙනවා මන්දාරම්පුර පුවතේ. ඒ ඇමතිවරයාගේ නිවාසයේ පුරාණ නිවාසයේ තිබුණු ස්ථානයේ මැද මුදුලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීමක් කළා. මේ කැණීමේදී කිසිදු උමගක් තිබූ බවට කිසිදු සාධකයක් හොයාගන්න ලැබුණේ නැහැ. මේකෙන් පේනවා යම් යම් දේවල් තැන්පත් කිරීමට උමං තැනීමේ සම්ප්‍රදාය ලංකාවේ තිබුණේ නැහැ කියලා මේකෙන් පැහැදිලිවම පේනවා. මෙවැනි වාතාවරණයක් යටතේ සීගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තිබෙනවා. මේ ජනප්‍රවාදය ඇතැම් පිරිස් විසින් උරුප්පා දක්වනවා. සීගිරියේ බෙල් විසින් උමගක් හොයාගත්තා. ඒ උමග බෙල් විසින්ම එහි වටිනා දේවල් ලබාගෙන එම උමග කොන්ක්‍රීට් දමලා ආවරණය කරයි කියලා. අපි බලමු මේකේ තියෙන පුරාවිද්‍යාත්මක සත්‍යතාවය. බෙල් මහත්මයා සීගිරිය අපි දන්නවා මුල්ම කාලේ කැණීම් කරනවා. ඔහු සීගිරි ගල මත වගේම සීගිරි සිංහපාද මළුවත් තවත් ස්ථාන කීපයකුත් විශේෂයෙන් පඩිපිලි වගේ දේවල් කැණීමට ලක් කරනවා. එතකොට මේ කාලෙ වෙනකොට ප්‍රචලිතව තිබුණා මේ ජනප්‍රවාදයත්. මේ උමගක් තිබුණා කියන ජනප්‍රවාදය. බෙල් මහත්මයා මේක සඳහන් කරනවා. බෙල් මහත්මයා ඔහුගේ 1896 පාලන වාර්තාවේ 10 වෙනි පිටුවේ කියනවා මෙහෙම ගම්මුන් අතර මෙහෙම ජනප්‍රවාදයක් තියෙනවා. මේ සත්‍ය අසත්‍යතාවය සොයා බලන්න ඔහු කැණීමක් කරනවා. මේ ස්ථානයේම කැණීමක් කරනවා. ඔහුට එහිදී පේනවා මේ ජනප්‍රවාදයේ හෝ මේ පවතින විශ්වාසයේ කිසිදු සත්‍යතාවයක් නැති බව. මේකමුත් පැහැදිලි වෙනවා උමං කියලා සම්ප්‍රදායක් ලංකාවේ තිබුණේ නැහැ කියලා. ඒ වගේම සීගිරියේ උමගක් තිබුණා කියන සම්ප්‍රදාය අපිට බැහැර කරන්න සිද්ධ වෙනවා. මූලාශ්‍රවල තවත් ওই සාහිත්‍ය මූලාශ්‍රවල උමං ගැන කියවෙනවා. දැන් උම්මංග ජාතකයේ ගත්තොත් උම්මංග ජාතකයේ තිබෙනවා ඒ බේදේ රජුගේ නගරේ හදිසි අවස්ථාවකදී නගරයෙන් පිට වෙන්න උමගක් තිබුණා කියලා. එහෙම නැත්නම් කුරුබිලියක් අපි පැරණි පුරාණේ පාවිච්චි කරේ වචනේ කුරුබිලියක් තිබුණා කියලා උම්මංග ජාතකයේ සඳහන් වෙනවා.
ඒත් එක්කම තවත් උමගක් ගැන කියවන අවස්ථාවක් තමයි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ තිබෙන උමග නමින් හඳුන්වපු ස්ථානය. මෙහි උමගක් තිබෙන බවත් ඒ උමගේ සිට විවිධ ස්ථානවලට ළඟා විය හැකි බවත් ජනප්‍රවාදයේ කියවුණා. මේක සොයා බැලීම සඳහා මේ ඒ ස්ථානයේ තිබෙන නටබුන් අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීමක් කළා. මේකෙදිත් තහවුරු වුණේ එම ස්ථානයේ උමගක් නොතිබුණු බව. මේ වගේ ප්‍රකාශ වලින් අපිට මේ වගේ හොයා ගැනීම වලින් තහවුරු වෙනවා උමං තැනීම කියන සම්ප්‍රදාය ලංකාවේ තිබුණේ නැති බව.